සුබදවසක් ඔයාලා හැමෝටම අගල බ්‍රෝ YouTube channel එකට ඔයාලා වඩාත් සාදරයෙන් පිළිගන්නවා. හුඟක් කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් දාන්න ඉන්නවා. නිකන් බ්‍රෝ කානවා වගේ ඉඳලා මම දැන් වීඩියෝ එක කරලා කවුද ඔයාලා අලුත් වෙනසක් එක්කයි මම මේ වීඩියෝ අරන් ආවිල්ලා තියෙන්නේ. මොකද ඒකට පේන්නේ නැති. මොකද ඔයාලා දන්නවා මගේ channel එකේ ඉඳපු ඉන්නම් කලින් ඉඳලම මම මේ වගේ වීඩියෝ දෙන්නේ නැහැ. මම දැන් මේ ස්ක්‍රීන් එක උඩින් හෝ වීඩියෝ එඩිට් කරලා මේ වගේ රිකෝඩ් කරලා දැම්මේ නැහැ. ඔන්න මම අලුත් විදිහට පොඩ්ඩක් හිතලා පොඩ්ඩක් වෙනස් වුණා. උනට තීරණ සෙට් වෙන්නේ නැහැ වගේ මට දැනෙනවා. කැමරාවේ මයික් එකේ තත්ත්වය නම් අවුල් කමන්නේ. බලමු අපි ඉදිරියට මාක එඩිට් ටැප් එක කරලා මාකට පාවිච්චි කරලා සිබෙඩ් එක එඩිට් කරගන්න පුළුවන් උත් එහෙම කරමු. නැත්තම් මේ විදිහට කරන්න බලමු ඉතින්. වෙනසක් කරලා. ඔයාලා මේ වෙනසට කැමති නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. සිල්වර්ට ඵලය ගන්න. වෙනසට කැමතියි කියලා. අද මම කතා කරන්න දන්නේ Gemini AI use කරලා කොහොමද මෙන්න මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ විදිහට එඩිට් කරගන්න කියලා. හරිද? ඔයාලා දැකලා ඉතින් මේ වෙනකොට සෝෂල් මීඩියා වල එක එක විදිහේ ෆොටෝ ලස්සන ෆොටෝ එඩිට් කරලා තියෙනවා නිකන් මාර ගතිය ෆොටෝ. ඒ කියන්නේ සුපිරි කැමරාවකින් ගහලා නිකන් චිත්‍රපටි වල ඉන්නවා ගහලා තියෙනවා. මල්ලා තේරියන් ඉන්නවා කෝට් අල්ලගෙන මොනවද මේ ලිෆ්ට් වල ඇතුළේ ඉඳගෙන එහෙම ගාතන සුපිරි ෆොටෝ තියෙනවා. මුලින්ම දැක්කම අපලක් කිස්සගෙන ඒ දවස්වල කියන්නේ මුලින්ම ආපු දවස්වල ඉතින් ඒක ගැන ගොඩක් කට්ටිය මේ කොට නම් දන්නවා. තාමත් ඔයාලා ඒක ගැන දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න. දන්නව නම් අවුලක් නැහැ. ඔයාලා බලන්න නැත්නම් එහෙම අවුලක් නැහැ. මොකද ඔයාලා දන්න එක ගැන වෙන්න පුළුවන් මම මේ කියන්නේ. ස්කිප් කරලා බලන්න. හොඳයි. මම අද මේ කතා කරන්නේ මේක හදන විදිහ දන්නේ නැති කට්ටියට. හොඳයි. මේක හදන විදිහ තාමත් දන්නේ නැත්නම් ඇත්තටම වැඩක් නැහැ නේ. ආලේලික පාරේ යන්නේ යන්න. කණ්ඩ පැලෙන්න දෙන්න පොට. තාක්ෂණික දිනුනවා. අපිත් අලුත් දේ ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මම ඔයාලට කියලා දෙන්නම් මේ AI use කරලා සුපිරි ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. හොඳයි සුබ දවසක් ආරුනේ. ඉතින් ඔයාලට මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද Gemini AI use කරලා මෙන්න මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ වගේ ෆොටෝ එකක් විදියට කන්වර්ට් කරගන්න කියලා. ඉතින් එඩිට් කරගන්න ඉතින් අපි බලාගමු. හරි ඒක වයන්නවා නංගිගේ මූණේ ඇද ඇරලා වලවල් වහලා පොටි ගාලා මේවා කපලා නංගිව නිකන් හාෆ් ෂීට් එකක් වගේ සුදු කරලා ගන්න. මීට වඩා වඳුරු මූණ වල නංගි අපි සුරංගනාවිය කරලා තිනවා. ෆොටෝ මම කියලා දෙන්නම් වෙබ්සයිට් එකේ මේකට යන්නේ කොහොමද කියලා. මුලින්ම Google open කරලා Google එකේ search bar එකේ search කරන්න Gemini AI කියලා. Gemini AI Gemini AI කියලා search කරාම පස්සේ මෙන්න මේ විදිහට උඩට වෙනවාට Gemini AI එකේ වෙබ්සයිට් එක. ඔය ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියන් පස්සේ app එකේ වගේම පේනවා මේ විදිහට list එක. මේ Ask Gemini කියන තැන ඔයාලට තියන්නේ මම අර දීලා තියෙන prompt වලින් කැමති එකක් copy කරන් ඇවිල්ලා මෙතන paste කරන්න. මතක තියාගන්න paste කරනකොට මගේ නමත් එක්ක උඩ දුරට මෙතන මේ paste වෙන මම හිතන්නේ. එහෙම වෙලා තිබුණොත් ඔයා මගේ නම ඉස්සරහින් ඒ ටික කපලා අයින් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක මේ ප්ලස් මාක් එක දීලා මෙතනට ඇඩ් කරගන්න. හොඳයි ප්ලස් මාක් එක දීලා මෙතන ෆොටෝ එක ඔයා ඇඩ් කරගත්තායින් පස්සේ ඔයාට මේ මෙතන මේ තියෙන මෙව එකේ ඊතලයක් වගේ කරනවා. මේ සයිඩ් එකේ මෙතන තියෙන්නේ. එතනට ඊතලයක් කරන සුදු පාටි. ඒක උඩ ක්ලික් කරාම පස්සේ ටික වෙලා බලන් ඉන්න දැන් ඊපස්සේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා. මම ඔයාලට ඇප් එකකින් කියලා දෙන්නම් දැන්. ඇප් එකකින් ගියන් පස්සේ මෙන්න මේ විදිහට දාන්නනේ අර අපේ ඩවුන්ලෝඩ් වෙබ්සයිට් එකේ වගේමයි ඔයාලට තියන්නේ මේ Ask Gemini කියන දන අර විදිහටම මගේ prompt එක ඔයා select කරන් ඇවිල්ලා වාගේ මෙතන Ask Gemini කියන දන්න paste කරලා අර මගේ නම තියෙනවා නම් ඒ ටික කපලා අයින් කරලා මේ ප්ලස් මාක් එක ඔබලා ඊට පස්සේ ඔයාලට පේනවා මේ යටි ලිස්ට් එකක් එනවා. මේ ලිස්ට් එකෙන් ඔයාගේ ෆෝන් එකේ සාමාන්‍ය හොඳ කැමරාවක් තියෙනවා. ඔයා මේ වෙලාවම හොඳ මූණ පැහැදිලි සෙල්ෆි එකක් කැප්චර් කරගන්න. ඊට පස්සේ මෙතෙන් ඩැට් කරගන්න. ඒවත් නැත්නම් ඔයාගේ ගැලරි එකට ගිහිල්ලා මේ විදිහට ගැලරි එකක ඔබලා ගැලරි එකට ගිහිල්ලා මෙතන ෆොටෝ ලිස්ට් එක වෙන්න උඩම තියෙනවා නම් මෙතනින් ගන්න. එහෙම නැත්නම් ඔයාලා ගොඩක් ලීසි මේ ෆොටෝස් කියන ඇල්බම් එකට ගිහිල්ලා ගත්තොත් ඇල්බම් එකෙන් ඔයා කැමති ෆෝල්ඩර් සිලෙක්ට් කරලා ඒකේ තියෙන ෆොටෝ එක මූණ පැහැදිලි ෆොටෝ එකක් හොඳට මූණ පැහැදිලි ෆොටෝ එකක් අරගෙන මෙතෙන්ට ඇඩ් කරගන්න. මේ කොළ පාටි ඇඩ් කියන එක ඔබලා ඔයාලට පුළුවන් මෙතෙන්ට ඇඩ් කරගන්න. හොඳයි. එහෙම ඇඩ් කරගත්තායින් පස්සේ ඔයාලට පේනවා දැන් මේක කරගිලා මෙතෙන්ට ෆොටෝ එක එනවා. සමහරවල්ලාට මෙතෙන්ට ෆොටෝ එක ආවේ නැත්නම් නැවත වතාවක් ඔයා ගැලරියට ගිහලා ඒ විදිහට මේ ෆොටෝ එක ඇඩ් කරගන්න. ඒ ඇඩ් කරගත්තායින් පස්සේ මෙතන තියෙන මේ බෝලේ කෑ කියලා සුදු පාට වෙනවා. ඒ සුදු පාට වුණාන් පස්සේ ඔයාලට පුළුවන් මේක උඩ එකපාරක් කොහොම ටච් කරගන්න. ඒ ටච් කරගත්තායින් පස්සේ ඔයාලට පේනවා දැන් මම මෙතෙන්ට දීලා තියෙන්නේ අර රෝසමල අද්දි දාගෙන ෆොටෝ එක එඩිට් වෙන්න කියලා.
ඔන්න කැරකිලා දැන් ඔයාලට පේන ඉතින් මේක ජෙනරේට් වෙනවා. ඔන්න ඔය විදිහට ෆයිනලි අපේ රිසල්ට් එක එනවා. දැන් මම මේකට දැම්ම ෆොටෝ එක මූණ පැහැදිලි නැහැ. මම පැත්ත බලන ෆොටෝ එක මේකට දැම්මේ. ඒ වගේම මම හොඳට හදපු ෆොටෝ එකක් ඔයාලට පෙන්නන්නම්. මේ තියන්නේ මූණ හොඳ ක්ලියර් ෆොටෝ එකක් කරගෙන එඩිට් කරලා පෙන්නන්න. මේ දැන් මේක පෙන්නන්න ඕනේ නිසා මම මෙහෙම දැම්මේ. ගොඩක් දුරට වෙලා යන නිසා ටයිම් එක වැදගත් නේ ඔයාලට. හොඳයි මම ඔයාලට පෙන්නන්නම් තව ඒ වගේම ට්‍රෙන්ඩින් ගියපු ප්‍රොම්ප්ට් එක කෝඩ් එක දාගෙන ඉන්න එක. මේක අපිට යාර පෙරම දෙකලටම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකක්. මොකද කෝඩ් එක කියන එක සාමාන්‍යයෙන් ගෑනුන්වත් පිරිමිනුත් යූස් කරන දෙකොල්ලම. ඔන්න විදිහට මෙහෙම ගියා. ඔයාලට මේ තියෙන උඩ තියෙන ඔයාලට පේනදී මේ උඩ තියෙන හිස්ට් මේ ඉරිතුන ඒ ඉරිතුන ටච් කරන් පස්සේ ඔයාලට පුළුවන් හිස්ටෝ කියන එක. සමහරවිට බොම්බෙමටයි සද්දයක් කරන්නේ. හොඳයි මේ හිස්ට් එක ඔයාලට පේනදී මේ මම මේ තියන්නේ මේ ලිස්ට් එක පල්ලෙල බලන්න මේ ඔක්කොම තියන්නේ මම ප්‍රොම්ප්ට් යූස් කරලා එඩිට් කරපු ඒ ප්‍රොම්ප්ට් තමයි මේ තියන්නේ. ඉතින් ඔය ඇප් එක යූස් කරනවා නම් ඔයාලට පුළුවන් මේ විදිහට මේ උඩ තියෙන ඉරි තුන ක්ලික් කරලා පල්ලෙල බලන්න දැන් ඔයාගේ යාළුවෙක් ඔයාලට ෆොටෝ එකක් කියවනවා මෙන්න මේ විදිහට මචං ඔය දාලා තියෙන විදිහට එඩිට් කරලා දියන්කෝ ඔය වගේ ෆොටෝ එකක්. එතකොට ඔයාලට තියන්නේ ප්‍රොම්ප්ට් එක දැන් ඔයාගා නැත්නම් මේ ඉරි තුන ක්ලික් කරලා පල්ලෙහාට ගියා. අදාළ ඔය ෆොටෝ එඩිට් කරපු තැනට ගියා. එතකොට ඔයාලට පේනවා ආයි ෆොටෝ එඩිට් කරලා ඒ ෆොටෝ එකේ රිසල්ට් එකයි දෙකම තුනම ප්‍රොම්ප්ට් එකේ දාලා ආ ප්‍රොම්ප්ට් එක කොපි කරගත්තා. ආස් දිමිනි channel පේස්ට් කරා. අදාළ යාළුවගේ ෆොටෝ එක දෙන්න ඇඩ් කරලා ඔයාලට පුළුවන් ඒ විදිහටම එඩිට් කරලා දෙන්න. කිසිම ප්‍රශ්න නැතුව. හොඳයි මේ තියන්නේ ඔයාගේ මම අර කියපු ෆොටෝ එක ඒ විදිහට මම දැන් ඕන් එඩිට් කරනවා. මේ මොකද මේ ෆොටෝ එක ඇඩ් කරා. මෙන්න තියෙන කෝඩ් එකේ ප්‍රොම්ප්ට් එක මම මේකත් දාලා තියන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා කොපි කරගන්න පුළුවන්. ඒකට ඔයාලට පුළුවන් මේක එඩිට් කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔන්න දැන් ජෙනරේට් වෙනවා. තප්පර කීපයක් ඇතුළත මේක ජෙනරේට් වෙනවා. මොකද Gemini එකේ ෆොටෝ එඩිට් කරන්න සුපිරි AI තාක්ෂණයක් තියෙන්නේ. ChatGPT එකේ ගොඩක් දුරට වෙලා යනවා. Gemini තමයි සෙට් වෙන්නේ මේකට. හොඳයි. ඔයාලට පේනවා ඇති. ඔන්න රිසල්ට් එක DM ට මෙවිල තියෙනවා. මේ ෆොටෝ දෙකේ ගොඩක් දුරට එක වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මම කිව්වා වගේම හොඳ පැහැදිලි මූණ පැහැදිලි ෆොටෝ එකක් ඇඩ් කරොත් ඔයාලට ගොඩක් හොඳ රිසල්ට් එකක් මේකට ගන්න පුළුවන්. ඔයා මොන වර්ගයේ ෆොටෝ එකක් මේකට ඇඩ් කරත් මූණ තමයි මේ කට්ටිය අරගෙන ෆොටෝ එක විදිහට එඩිට් කරලා දෙන්නේ. තේරෙනවනේ. ඒ ඉන්න මූණ හොඳ පැහැදිලි ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්න හොඳයි. එච්චරයි අද කියන්න තියන්නේ. ඔයාලා ඉතින් මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අතමතක කරන්න එපා. මම මේ වගේ වීඩියෝ විතරක් නෙමෙයි තව වැදගත් වීඩියෝ ගොඩක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න මේ තියෙන සුදු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලා කැමති නම් ඕන් බෙල් එක ගන්න කියලා එකක් තියෙනවා. ඒකත් ඔබට ඕල් කියලා එකක් තියෙනවා. ඒකත් දාගන්නකො. හොඳයි. අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ඉක්මනින්. එහෙනම් අපිට මම ගිහින් එන්නම් හැමෝටම bye BS